ආයිබෝවන්. ගොඩක් දෙනෙට තියෙන ගැටලුවක් තමයි තම ගෙවත්තේ පළතුරු වගාවක් කරන්න ඉඩකඩ ප්‍රමාණවත් නොවීම. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මේ බඳුන්ගත වගාව. ඉතින් මේ බඳුන්ගත වගාවක් කරනවා නම් විශාල ඉඩක් යන්නේ නැහැ. ඒ වගේම නගරබද වුණත් මේ වගාව කරන්න පුළුවන්. සැබ් එකක් උඩ වුණත් මේ විදිහට බඳුන්ගත වගාවක් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වාසිය තමයි කුඩා කාලයකදී මෙන්න මේ විදිහට පළදාව ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ වීඩියෝ එකේ මේ තියෙන්නේ පැණි දොඩම් ගහක්. දැනට මේකට අවුරුදු 5ක් පමණ වයසයි. ඉතින් මේ විදිහට බඳුන්ගත වගාවක් කරන්න පුළුවන්. ඉතින් මේ කුඩා කාලයකදී මේ විදිහට ගහ පිරෙන්න පළදාව ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් අර සාමාන්‍ය දොඩම් ගෙඩියක විශාලත්වයටම අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ ක්‍රම කීපයක් තියෙනවා. බඳුන්ගත වගාවේදී බද්ධ පැල තමයි යොදා ගන්න ඕන. ඉතින් මෙන්න මේ බද්ධ පැල ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම මේකෙන් අද කියලා දෙන්නේ යා ලේයරින් ක්‍රමය. ඉතින් මේ යා ලේයරින් ක්‍රමයෙන් කරලා මාස 6ක් පමණ වෙනකොට අපිට පළදාව ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේ යා ලේයරින් ක්‍රමය කරන්න කියලා. මුලින්ම මේ යා ලේයරින් කරන සුදුසු අත්තක් තෝරගන්න ඕනේ. ඒතර මේ අත්ත ගන්න ඕන මේ විදිහට පළදරන ගහකින්. ඉතින් අන්නේ පළදරන ගහක අත්තක් තෝරගෙන ඒ අත්තේ කොළයක් වැටුණු තැනක් හෝ එහෙම නැත්නම් මෙන්න මේ විදිහට නාරටියක් තියෙන තැනකින් ඊට පොඩ්ඩක් පහලින් වගේ පොතු වලල්ලක් අයින් කරගන්න ඕන. හරි බලන්නකො කොහොමද මේ පොතු වලල්ල අයින් කරන්න කියලා. මේ විදිහට සෙන්ටිමීටර 1ක පමණ පළලට සෙන්ටිමීටර 1ක් අඟලක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අර නාරටිය හෝ කොළේ වැටිච්ච තැනට පහලින් ඔන්න විදිහට වටේටම පොතු වලල්ලක් අයින් කරලා දාන්න. ඒතර පොතු වලල්ල අයින් කරනකොට ප්‍රවේශම් වෙන්න මෙතන අර දෙපැත්තේ පොත්තට හානියක් වෙන්නේ නැති වෙන විදිහට ප්‍රවේශමෙන් තමයි මේ පොතු වලල්ල අයින් කරගන්න ඕන. මේ විදිහට බද්ධ පිහියක් යොදා ගන්න පුළුවන්. ඉතින් මම නම් මේ වෙලාවේ සාමාන්‍ය පිහියක් ගත්තේ. ඔයාලට පුළුවන් බද්ධ පිහියක් හරි එහෙම නැත්නම් හොඳට කැපෙන පිහියක් යොදා ගන්න. හරි. ඒතර මේ විදිහට පොතු වලල්ල අයින් කරලා වටේත් පොඩ්ඩක් සුද්ධ කරලා දාන්න. හරි. ඊට පස්සේ දැන් මේ පොතු වලල්ල අයින් කරපු තැනට අපි ගන්න ඕන ස්වාභාවික හෝමෝන වර්ගයක්. කඩේ තියෙනවා හෝමෝන වර්ග. එහෙම නැත්නම් අපිට මේ ස්වාභාවික හෝමෝන වර්ගයක් තමයි මෙන්න මේ කෝමාරිකා. ඉතින් අපිට පුළුවන් මේ කෝමාරිකා පිත්තක් අරගෙන අර පොතු වලල්ල අයින් කරපු තැන හොඳට ගා ගන්න. මේකින් වෙන්නේ මුල් ඇදීම ඉක්මන් වෙන එක. හරි මේ විදිහට හොඳට අර කෝමාරිකා මෙන්න මේ පොතු වලල්ල අයින් කරපු තැන හොඳට වටේට ගා ගන්න. හරි ඊට පස්සේ මේකට පස් මාධ්‍යයක් බඳින්න ඕනේ. ඉතින් මෙතෙන්දී පස් මාධ්‍ය විදිහට අපි හදා ගන්නවා වැලි, කොම්පෝස්ට්, මතු පිටිපෙත් සම ප්‍රමාණයේ මිශ්‍ර කරන්න. වැලි, කොම්පෝස්ට් සහ මතු පිටිපත් සම ප්‍රමාණයට මිශ්‍ර කළා. මේකට වතුර ප්‍රමාණයක් දාන්න ඕන. වතුර දාන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ ගානට ඒ කියන්නේ ඇලෙන ගානට වගේ රොටියක් හදන වගේ ගානට දාලා මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ අර කෝමාරිකා ගාපු තැන මෙන්න මේ විදිහට මාධ්‍ය තියලා ඔන්නම හොඳට තද කරගන්න. අත්තට හොඳට වදින විදිහට තද කරලා ඊට පස්සේ අපි අර පොලිතින් එක අරගෙන මෙතන තියලා හොඳට වෙලා ගන්න ඕන. ඉතින් පොලිතින් එක ගද්දි ඒක ගන්නේ පේන පොලිතින් එකක් ගන්න, විනිවිද පේන එකක්. එතකොට අපිට මුල් ඇදුනට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට පොලිතින් එක අරගෙන හොඳට ඔතලා රෙදිපටියක් හරි එහෙම නැත්නම් නූලක් හරි අරගෙන මේක හොඳට බැඳ ගන්න ඕන. මෙහෙම බැඳගෙන මාස යක් හෝ මාස එකමාරක් වගේ යනකොට අපිට පේනවා මේ පොලිතින් එකෙන් මුල් ඇදිලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ මුල් ඇදිලා තියෙන වෙලාවට අපිට පුළුවන් මෙන්න මේ අත්ත ඔය මාධ්‍යයට යටින් කපා ගන්න. එහෙම කපාගෙන ඊට පස්සේ අපිට මේකේ ওই පොලිතින් එක අයින් කරලා කුඩා පෝච්චියක හෝ සාමාන්‍ය පෝච්චියක හිටව ගන්න පුළුවන්.
විතර පෝච්චියට මාධ්‍ය සකස් කරන විදිහ මම කලින් වීඩියෝ වල කියලා ඇති. ඒකෙදිත් ඔය විදිහට කර 10 මතු පිටපස් වැලි ඕව යොදාගෙන මාධ්‍ය හදාගෙන මෙන්න මේ පැලය හිටවල මාසයක් 5ක් 6ක් වගේ වෙනකොට අපිට මේකෙන් පළදාව ගන්න පුළුවන්. ඉතින් කුඩා පෝච්චියක නම් ටික කාලයක් යනකොට විශාල පෝච්චියකට උනත් මාරු කරගන්න පුළුවන්. අපිට පුළුවන් මේ විදිහට ලස්සනට ගහක් හදාගන්න, පළදාව පිරුණු ගහක් හදාගන්න පුළුවන්. ඒතර සාමාන්‍ය පැරි දොඩම් ගෙඩියක විශාලත්වය තමයි මේකේ ගෙඩිය ගුඩා වෙනවා කියලා එහෙම එකක් නෑ. ඊට වඩා විශාල වෙන්න පුළුවන්. හොඳින් ගහ පිරෙන විදිහට අපිට මේ විදිහට දොඩම් හදා ගන්න පුළුවන්. ඉතින් දොඩම් නෙවෙයි ඕනෑම පළතුරු ශාකයක් හදා ගන්න පුළුවන්. ඉතින් මං ගාව තියෙනවා දොඩම්, දෙහි, ඊට පස්සේ අඹ මේ වගේ ඕනම පළතුරකට මේ විදිහට බඳුන්ගත වගාවක් කරන්න පුළුවන්. හරි ඉතින් ඔයාලත් මේ විදිහට උත්සාහ කරලා බලන්න. ඔබටත් ඉතින් මේ විදිහට ඔයාගේ ගෙවත්තත් ලස්සනට පළතුරුෙන් පිරුණු ලස්සන වගාවක් කරගන්න පුළුවන්. ස්තුතියි.